ඔන්න අදත් වෙනදා වගේම උදේ පාන්දර මම ඇවිල්ලා ඉන්නවා ෂූට් එකකට. ඉතින් අද ෂූට් එක වෙනදා ෂූට් වලට වඩා ගොඩක් විශේෂයි. මොකද අද අපි ෂූට් කරන්න යන්නේ අපේම රටේ අපේම නිර්මාණයක් ගැන. ශ්‍රී ලාංකේය විදිහට අපිට ආඩම්බර වෙන්න පුළුවන්. ඉතාලම වටින දෙයක් තමයි අද ෂූට් කරන්න යන්නේ. ඉතින් අපි ගිහිල්ලා බලමු අද අපි ෂූට් කරන්න යන්නේ මොකක්ද කියලා. අපේම රටේ අපේම සමාගමක සාඩම්බර නිෂ්පාදනයක් තමයි අද අපි ෂූට් කරන්න ඇවිත් ඉන්නේ. ඒ තමයි අපි හැමෝම දන්න වේග සමාගම විසින් හඳුන්වලා දුන්න ETX. මේ ETX රථයේ සාමාන්‍ය ත්‍රිවිල් එකකට වඩා තාක්ෂණයෙන් වගේම ශක්තිය උනුත් ගොඩක් ඉහළ තැනක තියෙනවා. ඒ වගේම එක චාර්ජ් එකකින් කිලෝමීටර් 150ක දුර යන්නත් මේ ETX රථයට හැකියාව තියෙනවා. ඒ කියන්නේ කිලෝමීටර් එකකට රුපියල් 2-3ක් වගේ පුංචි ගාණක් තමයි මේ ETX රථයකට වැය වෙන්නේ. නවීන මෝටර් රථයක මෙන්ම පහසුකම් සහිත හොඳ ඩුවල් ඩිස්ප්ලේ සිස්ටම් එකකුත් මේ ETX රථයේ තියෙනවා. ඒ වගේම Google Maps, YouTube වගේ ඇප්ලිකේෂන් භාවිතා කරන්නත් ෆ්‍රන්ට් කැමරා, රිවර්ස් කැමරා වගේ පහසුකමුත් මේ ETX රථයේ තියෙනවා. හරිම බිසි දවසක්. අද අපේ ෂූට් එකේ අවසන් ෂොට්ස් එක ගන්න තමයි අපි දැන් ලෑස්ති වෙන්නේ. ඊට පොඩ්ඩක් අඩු එකක් ඉන්න ඕනේ. මොකද සන්සෙට් එකත් එක්ක තමයි මේ ෂොට් එක ගන්න. ඊට කලින් අපිට මේ පාරේ ෂොට් එකක් ගන්න තියෙනවා. දැන් මේ ෂොට් එක දාගන්න තමයි යන්නේ. මේ තැන් වල ඩ්‍රෝන් එක යවන්න කලින් අනිවාර්යයෙන්ම පර්මිෂන් ගන්න ඕනේ. අදාළ වගකීතු ආයතන වලින්. ඒ වගේම මේ අදාළ නිලධාරීන් වත් එක්ක ඉන්න ඕනේ මේ ෂූට් එක කරද්දී. ඒක අනිවාර්යයෙන් නීති රෙගුලාස් අනිවාර්යෙන් ෆලෝ කරන්න. මොකද ඔයාලට පුළුවන් මේ වගේ ලස්සන ෂොට් ගන්න. විශ්වාස කරන්න පුළුවන්ද මේ ETX රථයේ කිලෝග්‍රෑම් 350ක බරක් දාගෙන යන්නත් පුළුවන්. මේ ETX රථයේ හොඳ සස්පෙන්ෂන් සිස්ටම් එකක් තියෙන නිසා ඉතාම සුව පහසු කාර් එකක යනවා වගේ හැඟීමක් දැනෙනවා. ලාංකිකයෙක් විදිහට අපිට ආඩම්බරෙන් කියන්න පුළුවන් විශේෂ නිපැයුමක් තමයි මේ ETX රථය කියන්නේ. අපේ රටේ සාඩම්බර නිෂ්පාදනයක් වන මෙම ETX රථය අනාගතයේ මුළු ලෝකෙම ජය ගනී කියලා අපිට අනිවාර්යෙන්ම විශ්වාස කරන්න පුළුවන්. අපේ ෂූට් එකේ අන්තිම ටික තමයි දැන් යන්නේ. ලාස්ට් ෂොට් එක ගන්න තියෙන්නේ. ඉතින් අද අපේ ෂූට් එක ඉවරයි. එහෙනම් තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් ආයෙත් අපි හමු වෙනවා. මගේ channel එක අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න.